Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඔන්න මං අද අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අද වීඩියෝ එක ගොඩක් ස්පෙෂල්. මොකද ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා මගේ hair wash day routine එක. ඔන්න ඒ නිසාම මම මගේ hair wash routine එක ඔයාලත් එක්ක share කරගන්න හිතුවා. මම මුලින්ම කියන්න ඕනි දෙයක් තියෙනවා ළමයි, මං hair expert කෙනෙක් නම් නෙවෙයි. හැබැයි මම පාවිච්චි කරන මට ප්‍රතිඵල තියෙන දෙයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න එක ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඉතින් ළමයි මං නම් hair එක wash කරන දවසට මුලින්ම කරන්නේ මගේ කොණ්ඩේ එක ගැටයක්වත් නැති වෙන විදියට හොඳට පීරගන්න එක. එහෙම පීරගත්තාම ළමයි අපි hair එක wash කරලා hair එක පීරද්දී ගැට ගැහෙන ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. කොණ්ඩේ ගැට ගැහෙනවා කියන්නේ ඉතින් කොණ්ඩේ කැඩිලා යන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩිනේ. ඒ වගේම තමයි ළමයි මම කොණ්ඩේ පීරන්නේ මෙන්න මේ විදිහට අග ඉඳන් මුලට. ඉතින් ඔයාගේ කොණ්ඩෙත් මේ විදිහට දිග නම් අනිවාර්යෙන් මෙන්න මේ විදිහට කොණ්ඩේ ඉස්සෙල්ලාම අතවටේ ගැට ගහගන්න. ඊට පස්සේ හිමීට අග ඉඳන් මුලට කොණ්ඩේ පීරන්න. එහෙම පීරද්දී අපිට ලේසියෙන්ම අපේ කොණ්ඩේ තියෙන ගැට ටික කඩා ගන්න පුළුවන්. ළමයි තව දෙයක් කියන්න ඕනේ, මම මගේ කොණ්ඩෙට හොඳට ඔයිල් ඇප්ලයි කරලා තමයි ඉන්නේ. ඉතින් ගොඩක් අය නම් ඔයිල් ඇප්ලයි කරන්න කැමති නෑනේ. හැබැයි මම නම් මගේ ස්කැල්ප් එකට ඔයිල් දානවා. මට සාමාන්‍යයෙන් ඔයිල් දාන්න නැතුව ඉන්න අමාරුයි. මොකද මට ඔයිල් දාන්න නැතුව හිටියාම මාර විදියට ඔළුවේ කැක්කුමක් අල්ලනවා. ඉතින් ඔයාලගෙත් එහෙම කට්ටිය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ නිසා මට නාන්න කලින් ඔයිල් දාන්න උවමනාවක් වෙන්නේ නෑ. ඉතින් ගොඩක් අය කැමති නෑනේ ඔයිල් දාන්න. එහෙම අය නාන්න පැය භාගයකටවත් කලින් ඔයිල් ඇප්ලයි කරලා හොඳ මසාජ් එකක් ස්කැල්ප් එකට දීලා hair එක wash කරන්න. ඉතින් ළමයි මම මේ පණා ටික පෙන්නන්නේ. මට එක සයිස් වල පණා තියෙනවා. ඔය ලොකු දැති පණා ඔක්කොම තියෙනවා. ඒ වුණාට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ පණාව විතරයි. ඕකේ ලොකු පැත්තෙන් තමයි මම කොණ්ඩේ පීරන්නේ. මොකද මම කොණ්ඩේ වවන්න ගත්ත කාලේ ඉඳන්ම මම පීරන පණාව තමයි ඒක. මම කොච්චර ලොකු දැති පණා වලින් පීරුවත් මට ඒක හරියන්නේ නැහැ. ඉතින් අර ලොකු දැති පණා වලින් පීරද්දි සමහර වෙලාවට මට තේරෙනවා මගේ කොණ්ඩේ වැඩිපුර ගැලවිලා යනවද කියලා. ඒ නිසා මට හරියන්නෙම මෙන්න මේ පණාව විතරමයි. ඉතින් ඕකෙන් තමයි ළමයි මම හැමතිස්සෙම මගේ කොණ්ඩේ පීරන්නේ. ඉතින් මට නම් දැනුණ දෙයක් තමයි ළමයි ලොකු දැති පණා වලින් කොණ්ඩේ පීරනකොට කොණ්ඩේ කැඩිලා යනවා කියන එක. ඉතින් ඔයාලට කොහොමද දන්නේ? ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් කමෙන්ට් කරගෙන යන්න. මට නම් ඉතින් මගේ පණාව නැතුව වෙන පණා නම් කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඉතින් මං කැමතිත් නැහැ සමහර වෙලාවට මගේ පණාවෙන් වෙන කවුරුත් කොණ්ඩේ පීරනට. මොකද මම හරි බයයි මගේ පණාව නැති වෙයි කියලා. හරි එහෙනම් අපි දැන් බලමු මම පාවිච්චි කරන ෂැම්පූ මොනවාද කියලා. ඉතින් මේ තියෙන්නේ මම පාවිච්චි කරන ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි. මම පාවිච්චි කරන ෂැම්පූ එක තමයි ළමයි වටිකා එකේ ආමන්ඩ් ඇන්ඩ් හනි කියන ෂැම්පූ එක. ඉතින් ඔයාලගේ hair එකත් dry නම් මේ ෂැම්පූ එක මාරම හොඳයි ළමයි. මම highly recommend කරන ෂැම්පූ එකක්. මොකද මම මේ ෂැම්පූ එක දැන් පාවිච්චි කරන්නේ අවුරුදු 3ක විතර ඉඳන්. මටත් එක ෂැම්පු දාලා බෑඩ් එක්ස්පීරියන්ස් තියෙනවා ළමයි. ඇත්තටම මගේ නොදැනුවත්කම නිසා අපිට ඕනි තරම් කඩවල් වලින් ගන්න පුළුවන් ෂැම්පු අරන් දාලා මගේ hair එක ඩැමේජ් වෙලා කොණ්ඩේ සෑහෙන්න ගියා ළමයි. අවසානට මට ස්කින් ඩොක්ටර් කෙනෙක් හම්බෙලා බෙහෙත් ගන්න තැනටමපත් වුණා. ඉතින් මම ඒ දේවලුත් එක්ක තමයි හොඳ ෂැම්පු එකක් පාවිච්චි කරන්න ගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් නම් හොඳ ෂැම්පු එකක් අරගෙන පාවිච්චි කරන්න. ඔයාලත් මේ ෂැම්පු එක ගන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක්ම ගන්න. මොකද දැන් ෆේක් ප්‍රොඩක්ට් හැමතැනම තියෙනවා. ඉතින් මේ ෂැම්පූ එක ලංකාවේ නම් 1850ක් වගේ වෙනවා. ඩුබයි වගේ ඉන්න කෙනෙක්ට නම් ඔරිජිනල්ම ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්.
ඉතින් මේ තියෙන්නේ මම පාවිච්චි කරන කන්ඩිෂන එක. මම පාවිච්චි කරන්නේ පැන්ටීන් එකේ සිල්කී ස්මූත් කියන ෂැම්පු එක. ඉතින් මම මේක පාවිච්චි කරන්න නම් දැන් මාස 3ක් විතර වෙනවා. මම මේක පාවිච්චි කරන්න ගත්තෙත් වීඩියෝ එකක් දැකලා. ඇත්තටම හොඳයි. වරදක් නැහැ. ඇත්තටම කොණ්ඩේ සිල්කි වෙනවා. කියලා තියෙන විදිහටම කොණ්ඩේ සිල්කි වෙනවා. ඉතින් ඔයාලත් මේක අරගෙන පාවිච්චි කරන්න. මේක කීල්ස් වලත් ගන්න පුළුවන්. ඒ වගේම කොස්මෙටික් ෂොප් වලත් ගන්න තියෙනවා. මේකේ මිල වුණා ළමයි රුපියල් 740ක්. හරි එහෙනම් මම මගේ හෙයා එක වොෂ් කරගෙන එන්නම්කෝ ළමයි. හරි ඉතින් ඔන්න මං හෙයා එක වොෂ් කරගෙන ආවා. ළමයි හෙයා එක වොෂ් කරාට පස්සේ කොණ්ඩේ තියෙන වතුර ටික හොඳට මිරිකලා යවන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ටවල් එක අරගෙන හොඳට කොණ්ඩේ තෙත මාත්තු කරන්න. කොණ්ඩේ පිහ දාන්න නම් යන්න එපා ටවල් එකෙන්. මොකද එතකොට කොණ්ඩේ ගැට ගැහෙනවා. මෙන්න මේ විදිහට හොඳට තෙත මාත්තු කරන්න. ඊට පස්සේ කොණ්ඩේ මද පවනේ වේලෙන්න දෙන්න. ඇත්තටම ළමයි මම නම් හෙයා ඩ්‍රයර් යූස් කරන්නේ නැහැ. ඉතින් හෙයා ඩ්‍රයර් යූස් කරන කෙනෙක් නම් හයි හීට් දාන්න නැතුව නෝමල් එකේ දාලා ඉවරලා ඔයාගේ කොණ්ඩේ වේල ගන්න. මම හෙයා ඩ්‍රයර් යූස් කරන එක නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මම කොණ්ඩේ මද පවන තමයි වේලන්නේ. ඒ වගේම මෙන්න මේ විදිහට කොණ්ඩේ පිහ දාන්න නැතුව කොණ්ඩේ තෙත මාත්තු කරන එක තමයි කරන්නේ. හරි එහෙනම් මම කොණ්ඩේ වේලන් එන්නම්. හරි ඉතින් ළමයි ඊට පස්සේ කොණ්ඩේ 160ක් විතර වේලෙනකන් ඉන්න දෙන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ දේ තමා 160ක් විතර වේලුණාට පස්සේ අපි කොණ්ඩේ පීර ගන්න ඕනේ. කොණ්ඩේ පීරද්දි ළමයි ඔයාලා පාවිච්චි කරන ඕනම ඔයිල් වර්ගයක් ගන්න. ඔයිල් එකක් අරගෙන ඊට පස්සේ හොඳට ඒක අපේ කොණ්ඩේ අග හරිය ගා ගන්න ඕනේ. මොකද එතකොට අපිට අපේ කොණ්ඩේ ගැට ටික කඩා ගන්න ලේසි. ඉතින් ඒ නිසා හොඳට අපේ කොණ්ඩේ අග හරියේ මෙන්න මේ තෙල් ගා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ කොණ්ඩේ හොඳට පීර ගන්න ඕනේ. ඉතින් ඔයාලට මේ ප්‍රොසෙස් එක කරද්දි දැනෙයි ඔයාලගේ කොණ්ඩේ කොච්චරට ගැට අඩුයිද කියලා. ඉතින් මුලින් ඉඳන් මං කිව්වා වගේ කොණ්ඩේ ගැට ටික කඩලා පීරලා ෂැම්පු කරලා හොදලා ආපහු තෙල් ටිකක් ගාලා පීරද්දි ඇත්තටම කොණ්ඩේ ගැට අඩුයි. ඉතින් එතකොට අපේ කොණ්ඩේ ගැලවිලා යන්න තියෙන ප්‍රවණතාවෙත් අඩු වෙනවා. සුරගල කිරිල්ලියේ සඳ නුඹ ගැනමයි කතා කළේ. අද වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මං අදට ගිහින් යන්නම්. Thanks for watching. Bye bye.